සයිකොලොජි විත් අනිල් කියන channel එක යටතේ මට හිතෙනවා ඔබට මේ පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳව පොඩි වීඩියෝ එකක් කරන්න හොඳයි කියලා. මොකද අපේ ගොඩාක් දෙමාපියන් තුළ සහ එවන ගුරුවරුන් තුලත් ඒ වගේ මේ සමාජය තුලත් මේ පෙරපාසල් පිළිබඳ තියෙන අවබෝධය ඉතාමත්ම වැරදි සහගත එකක්. ඒ නිසාමයි මම මේක කරන්න ඉදිරිපත් වෙන්නේ. ඒ වගේම තමයි දැන් මට ඉන්නවා දරුවෝ කියන්නේ මුණුබුරලා දෙන්නෙක්. ඒ දෙන්නම පෙරපාසල් අධ්‍යාපනය ලැබෙනවා. අනිත් එක තමයි මමත් පෞද්ගලික විශ්වවිද්‍යාලයක මේ පෙරපාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ ක්‍රියාවලිය බාහිර කතිකාචාර්යවරයෙක් විදිහට වැඩ කරනවා. ඒ නිසාම මට හිතුණා මේ පිළිබඳව ඔබ පොඩි දැනුවත් කිරීමක් කළා නම් හොඳයි කියලා. දැන් ගොඩක් වෙලාවට මේ පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳ අපේ තියෙන සමාජයේ තියෙන මේ දෙමව්පියන්ගේ සහ සමහර ගුරුවරුන්ගේ තියෙන අදහසක් තමයි මේ පෙරපාසල් අධ්‍යාපනය මේ ගොඩක් වෙලාවට කරන්නේ මේ ළමයින් පාසල යනකම් මේ පාසලට ගියාට පස්සේ මේ පාසල තුල කරන ලබන විධිපත් අධ්‍යාපනයේට මේ දරුවන්ව හුරු කිරීමක් කියන අදහස තමයි අපේ ගොඩක් වෙලාවට තියෙන්නේ. මේක සාවද්‍ය මතයක් සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. මේ මතේ ඔබ එල්බගෙන ඉන්නවා නම් ඒක අදම ඔබ වෙනස් කරන්න ඕනි. ඒක ඔබේ එහෙම නැත්නම් ඔබ ඔබේ දරුවට කරන විශාල හානියක් සහ අපරාධයක් වෙනවා. දැන් මේ කාලය තුල තමයි දැන් විශේෂයෙන්ම අපි හිතන්නේ මේක මේ දරුවන් මේ වෝම් අප් කිරීමේ ක්‍රියාවලියක් විදිහටනේ මේ දරුවන්ව පාසල් යවන්න කලින් දැන් ඇත්තටම දැන් මේ කාලය තුල තමයි විශේෂයෙන්ම උපතේ සිට අවුරුදු 5 දක්වා කාලය තුල තමයි ඔබගේ දරුවාගේ විශේෂයෙන් මේ චින්තන හැකියාව වේගයෙන්ම සංවර්ධනය වෙන්නේ. එතකොට ඒ නිසා මේ කාලය තුල විශේෂයෙන්ම මේ ඔබගේ මේ දරුවාගේ මොළය මේ ගවේෂණයට විශ්ලේෂණයට ඒ වගේ මේ ගැටලු විසඳීමට ජීව විද්‍යාත්මකව සූදානම් වෙලා තියෙන්නේ. දැන් මේකෙන් මම අදහස් කරන්නේ මේ පෙරපාසල් අධ්‍යාපනයේ තුල පාසලේ කරන වගේ ශාස්ත්‍රීය දැනුමක් ළමයට ලබා දෙන්න ඕනේ කියලා. නමුත් මම මේකෙන් කියන්න ඔබට මේ උත්සාහ කරන්නේ දැන් ඔබගේ දරුවා විශාල ව්‍යායාමක යෙදෙනවා මේ ලෝකේ හඳුන ගන්න. මේ ලෝකේ හඳුන ගන්න ඔබගේ දරුවා තුල විශාල කුතුහලයක් තියෙනවා. මෙන්න මේ කුතුහලයට කේට කිරීමක් වශයෙන් මේ දරුවට ලෝකේ හඳුන ගන්න නිර්මාණශීලී පරිසරයක් ඔබ දරුවා යවන මේ පෙර පාසල් තුල සිදු වෙනවද කියලා ඔබ විශේෂයෙන්ම හොයලා බලන්න ඕනි. දැන් නියුරෝන විද්‍යාවේ නවතම පර්යේෂණ අනාවරණ වලට අනුව හොයාගෙන තිනවා. දැන් සෑම තප්පරයක් තුලම විශේෂයෙන්ම උපතේ සිට අවුරුදු 5 දක්වා සිටින මේ දරුවෙක් තුල සෑම තප්පරයක් තුලම මේ නියුරල් කනෙක්ෂන්ස් එහෙම නැත්නම් මේ නියුරෝන සම්බන්ධතා මිලියනකට වැඩි ප්‍රමාණයක් සංවර්ධනය වෙනවා. මේක විශේෂම දෙයක්. ඒතර මෙන්න මේ නියුරන් කනෙක්ෂන්ස් කියන එක අපි මේක වඩාම වැදගත්ම දෙයක් මේක මම මේ කතා කරන්නේ. ඒතකොට මෙන්න මේ ක්‍රියාවලියට ගොඩක් වෙලාවට බලපාන්නේ මේ ළමයා ලබා ගන්න අත්දැකීම්. මේ අත්දැකීම් විශේෂයෙන්ම මේ ළමයාගේ සමාජ අන්තර්ක්‍රියා, ඒ වගේම ක්‍රීඩාව, ඒ වගේම මේ නව උත්තේජන වලට ළමයාව යොමු කිරීම මෙහිදී ඉතාමත්ම වැදගත් වෙනවා. ඒක නිසාම තමයි දැන් මේ කාලේ අපි හඳුන්වන්නේ the critical phase of brain plasticity කියලා. කියන්නේ මොළයේ සංවර්ධනයේ ප්‍රසාරණය වීමේ විශේෂම වඩාත්ම වැදගත්ම කාලය තමයි දැන් මේ කාලය. එතකොට දැන් මේ නිසාම තමයි අපි මේ පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳ විශේෂ සැලකිල්ලක් යොමු කරන්න ඕනි. එතකොට දැන් මෙහිදී දැන් මේ ගොඩක් වෙලාට මේ කාලය දැන් සමහර පාසල්වල කරුණු ලබන්නේ ගොඩක් වෙලාවට මේ මතක තබා ගැනීමේ ක්‍රම, එහෙම නැත්නම් මේ පාඨ හඳුනා ගැනීම, එහෙම නැත්නම් මේ ළමයට ගණන් කරන්න උගන්වන්න වගේ දේවල් තමයි කරන්නේ. දැන් මේකෙන් මම අදහස් කරන්න හදන්නේ මේ පෙරපාසල් අධ්‍යාපනයේ ඊට වඩා වෙනස් වේ යුතුයි කියන අදහස තමයි මම මේකෙන් මේ දෙන්න හදන්නේ. මම කලින් කිව්වා වගේ දැන් මේ කාලය තුල විශේෂයෙන්ම උපතේ සිට අවුරුදු 5 දක්වා කාලය තුල මේ ළමයාගේ මොළය මේ සංවර්ධනය වෙනවා. මේ සංවර්ධනය වීම තුල මේ විශේෂයෙන්ම ළමයාගේ චින්තන ක්‍රියාවලිය සංවර්ධනයේට මේ ළමයා විසින්ම මේ කාලය තුල යම්කිසි රාමුවක් ගොඩනගා ගන්නවා.
එතකොට දැන් මෙන්න මේ රාමුව ගොඩනගා ගැනීම සඳහා ඔහුට නියම පරිසරයක් නිර්මාණශීලී පරිසරයක් කොට ලැබෙන්නේ නැත්නම් පෙර පාසල තුලින් ඒක ළමයාගේ අනාගත ජීවිතයට ගොඩක්ම ලොකු බාධාවක් වෙනවා. ඒ නිසා දැන් ගොඩක් වෙලාවට මේ ළමයා ඒ වගේ මේ ලෝකය පිළිබඳ ළමයා මේ කාලය තුල ඔහුගේම න්‍යායන් ක්‍රියාකාරීව සංවර්ධනය කරගන්නවා. එහෙම සංවර්ධනය කරගන්න ගමන් මේ ක්‍රීඩාව සහ නිරීක්ෂණය තුලින් ඒ ගොඩනගාගත් ඔහුගේ න්‍යායන් ඔහු පරීක්ෂාවට ලක් කරනවා. දැන් මේ පිළිබඳව අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනි. එම නිසා ඔබගේ මේ දරුවාව පෙර පාසලකට යවන විට ඔහුට හෝ ඇහැට මේ පෙර පාසල අධ්‍යාපනය ලබා දෙන විට ඔබ ඊටාත්ම සැලකිලිමත් වෙන්න ඕනි. ඒ වගේම ඔබ පෙර පාසල් ගුරුවරයෙක් හෝ එහෙම නැත්නම් ගුරුවරියක් නම් විදුහල්පතිවරයෙක් හෝ වරියක් නම් එහෙම නැත්නම් මේ පිළිබඳව කටයුතු කරන කෙනෙක් නම් ඔබත් මේ පිළිබඳව තවදුරටත් කියවලා මේ පෙර පාසල් අධ්‍යාපනයේ කොහොමද සකස් වෙන්න ඕනෙක පිළිබඳව තවදුරටත් හිතා බලන්න ඕනි කියලා තමයි මගේ අදහස.